අද අපි යන්න හදන්නේ මේ හොස්පිටල් එකට කියන්නේ නේ මම යන්න කියලා ඉතින් අද අපි ගියේ ලියන දවසේ. අද තමයි යතුරු හම්බෙන්නේ රෝජිතෝ එක අද. මට යන්න විදියක් නෑ අද දවසෙම මට ස්කෑන් එකකට යන්න වෙලා තියෙන හොස්පිටල් එකට. සමහර විට මෙයා විතරක් යයි. සමහර විට මම මැද්දෙන් එකතු වෙන්නත් ඉඩ තියෙනවා තාම ෂුවර් නෑ. අද මේ අද ස්පාට් තියෙන රෝජිතෝ එක තියෙන 12 මාට. රැත් එකමාර විතර වෙනකම් වැඩ කරලා මේ ඇවිල්ලා ඉන්නේ. ලොකු ටර්නින් පොයින්ට් එකක් එන්නේ අපේ ජීවිතේ. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. Cosa siete così? Cos'è? 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 Da dove è arrivato questo? Ma dove l'ha tirato fuori? Vede? බලන්නකෝ. Uè, parliamo di Come si fa? culo. Come si fa? Avvolgiati, ma tanciata! Devi chiudere gli occhi, farlo adesso. I ragazzi stanno questo, chiudi gli occhi e devi ma no, guarda che guarda adesso, guarda che guarda, e allora così guarda. Ecco. Posso aprire? C'è ancora. No. No. Aspetta. Ecco. Posso? Quello si vede dopo. Vedete? Un po' aprire gli occhi. Ta-tan! Cos'è? Frati. Quello che mi piaceva. Vabbè, a vedere.
ගේ ඇතුළ පොඩ්ඩක් බලන්න. මොකද අපිට මුලින්ම කීස් හම්බුනේ ගෑරේජ් එකේ විතරයි. මොකද අපි පාර්ට් 1 එකේ කිව්වා විස්තරේ. මොකද ඒගොල්ලෝ හරියට ලියලා තිබුණේ නැති හින්දා අපිට දුන්නේ නැහැ කීස් ගෙදර. ඔෆිෂියලි දැන් දෙසැම්බර් 16 ඔෆිෂියලි ඒගොල්ලෝ අපිට ලියලා ගේ බාර දුන්නා. ඊට පස්සේ අපිට කීස් හම්බුණා. දැන් අපි ගේ බලන්න යනවා. මොකද අපි හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 18 වෙනිදා ගෙට පදිංචියට යන්න. ඒ යන්න කලින් මොනවද අපිට පස් කරන්න තියෙන්නේ, සුද්ධ කරන්න තියෙන්නේ කියලා අපිට බලන්න ඕනේ. හින් තමයි වැඩියත්ම අපි ගියේ දා යතුරු හම්බෙච්ච ගම. වැදගත්ම දෙයක් කරා ගියක් ගත්තා. ඒකදී සතුටක් දෙන බියරක් ගාන ගාල් වල කනවා බොනවා. අවුරුදු දෙකම ආරක් විතර මහන්සිලා ගත්ත ගේන්න. මේ අපිට කවුරුත් බන්දේ ඉතික දාලා මේ ගණන් කියලා දුන්නා. ගමනක් නෙවෙයි. මහන්සිලා ගත්තේ අපිට මේක ලැබියත් කාලේ අපි ගිය ලස්සන හදලා ඔක්කොම පිළිවෙලට තියලා ඔකට පෙන්නන්නම් මොකද්ද කොහොමද තත්ත්වය කියලා. චින් තව දෙයක් මට යන්න බෑ. ඒ විදිහට හිතුවට යන්න බැරි වෙන්නේ. මට යන්න පුළුවන් නෝනේ. මේ හොස්පිටල් එකට ගිහලා ආයි පරීක්ෂණ දීප කරන්න එකත් කියලා කොහමද ඉන්න පුළුවන් නේද? අපි මේ කොහෙද යන්නේ? අපි යනවා රන්දිකයවයි හාන්සිවයි අපි අසල්වැසි මෙකෙනාව සර්ප්‍රයිස් එකක් දෙන්න. සර්ප්‍රයිස් කෝඩ් එක දුක හිතෙන සර්ප්‍රයිස් එකක්. එයාලා අපි අසල්වාසීන් ඉතින් අපි කියන්න යනවා අපි යනවා කියලා තාම රන්දි කියලා දන්නේ අපි ගියක් ගත්තා කියලා. දැන් තමයි කියන්නේ යන්නේ. දැන් තමයි අර සර්ප්‍රයිස් කරන්නේ. මං කියලා දින වෙන ගමනක් යනවා කියලා දැන් බලමු ඒගොල්ලෝ මොනවගේ රියැක්ෂන් එකක් දෙයිද කියලා එකට. ගිහලා බලමු. Buonasera. Ciao. Ciao. Enakan balang hiටියේ. Ciao. කොහොමද? ඔව් බං ඒ දැසිලා ලාවට චුට්ටක් යන්නේ. කොහොමද? අම්මා ආඩෝ කියලා නෑනේ. අම්මා පාට් ගලක් හම එන්නේ නේ. අපි ඇමරිකා යනවා. මම යන්නේ. ඒගොල්ලෝ එහි නමතින් යන්නේ. හොඳයිනේ. අපි ජම් පස්සේ බලන්න දුන්නද මමලවා? එදයනා? ඒක උදේ 11ට. බෑ නෙමෙයි උදේ. කාලෙකින් තමයි වෙන්නේ ඉතින්. කාලෙකින් ආයි බලන්න බලන්න නෝ. ඉතින් මට තොබලෙන් අපි බලන්න. අපි හරි එන්න රවුමක් ගහලා යන්න. ඇත්තම කියන්නේ. ඇමරිකා යනවාද අලුත් ගෙදරකට ඒක තමයි දැන් මම මේ කල්පනා කරේ අලුත් ගෙදරකට යනවා යන්නද රද්දික නෑ මම ඇත්තටම දෙපැත්තටම සන්තෝෂෙන් හිටියේ මම බීලුවක් කරේ මට මේ මං හිතුව ඔබට කාටවත් එහෙම තම කියලා නෑ කියන්නේ ඇවිල්ලාම කියන්න ඕනේ මේ අන්ති කිව්වා මේ මුදල් මංගුවා මේ එහෙනම් අලුත් ගෙදරකට නැත්නම් ඇමරිකා දැන් වීසාක් තියෙනවනේ ටිකක් ගත්තා ඊ ඔයක තමයි ඔයා මාත් කී හිටියේ ගෙවක් බල බල තමන් ඇවිල්ලා ඉන්නේ අපේ ගේ සුද්ධ කරන්න. ගේ සුද්ධ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ බඩු ඒගොල්ලෝ ඔක්කොම අරන් ගිහිල්ලා තින්නේ ගොඩක් දේවල්. දැන් මේ පොළව හැම මේවා සුද්ධ කරලා මේවල දූවිලි තියෙනවා අපි දාලා ක්ලීන් පාරක් දෙන්න තමයි තියෙන්නේ. කුස්සියයි සාලෙයි එතකොට මේ විල පොඩි කාමරයක් දෙනවා මෙතන.
පස්සේ මේක තමයි main bedroom එක. Tentunya kanaria. Bathroom එක. සුණා වැඩ. එයා වැඩ ඉවරලා එනකම් මම පුළුවන් ටික කරනවා. හෙට අපි ගෙට ඔෆිෂියලි එන්න හදන්නේ. ටිකක් අස් කරන්න ගත්තා. මේ දාලා ගිය බඩු වගේ මේ තියෙන්නේ. මේ හස්බන්ඩ් එනකම් වැඩ කරනවා. අලුත් සුවදයි. එයා වැඩ කළා දැන් තමයි ආවේ. සීතලයි. මේක ඔන්නේ නැහැ. නේ දෙරත් වෙනවා. හලෝ අදහස් ප්‍රකාශ කරන්න. මහන්සි වැඩ. ඒත් වැඩ. ඉවර යන්නේ වැඩ. දැන් කොට දාන්න. එහෙම දාන්න දැන්. යන්න හෙට උදේට අපි මෙතන ඕපනින් නෙමෙයි. අපි ගෙට ඔෆිෂියලි ඇතුල් වෙනවා හෙට. අදාව සිද්ධ කරලා යන්න. හෙට කී දාගන්න පුළුවන් නේ. දාගන්න නේ. මහන්සි යක් කියලා මහන්සි හෙට හම්බෙමු. කොන්දත් එක අපි මේ වෙලාව වෙනකන් දැන් ඉන්නේ තුන් වෙන්න.
Ciao. Ciao. Ciao, ciao. Allora, qui abbiamo una serie di cose. Allora, siccome l'abbiamo posato per terra, perché se non sporcare? Non avete uno straccio da mettere sotto? Se no sporca il pavimento? Sì, vabbè, fa niente. Fa niente? Buongiorno a tutti. Questa volta non siamo più a casa mia, siamo qui a casa di Sugni e Saku, perché dobbiamo celebrare una cosa molto importante, un evento, qualcosa di molto bello, ossia l'acquisto della prima casa di Sugni e di Saku, che è molto molto carina. Allora, noi adesso siamo qui riuniti proprio per brindare a questo lieto evento. Siamo qui riuniti appunto per assaggiare le cose buone che ci hanno preparato, e quindi visto che siamo sotto Natale, a chi eventualmente vedesse questo video auguriamo buon Natale. Buon Natale. Oltre che Tanti auguri a tutti. tanti auguri a tutti quelli che ci guardano, d'accordo? Ciao ciao. Auguri Cinci. a tutti, Cinci. auguri a tutti, alla salute di Sugni e Saku che hanno realizzato il loro sogno, e visto che siamo anche sotto le feste, buone feste a tutti, ok? Va bene. ඔයගොල්ලෝ දකින්න ඇති අපේ වීඩියෝ එකේ අපි වෙච්ච මහන්සිය අවුරුදු දෙකකට වැඩිනේ. ඒක වෙඩි දෙකමාරක් තුනක් පිට වෙනවා ඇත්තට. මානසික උනා කියලා පොඩක් බැලුවා බලන් තියෙන හැම පැත්තකම බලලා තමයි ටීම් එක ගන්න මේදී. කොහෙන්ද නතර මොකද කරන්න ඕනේ කියලා මොකද හොඳම තැන තෝරගත්තේ අපි. ඉතින් මේ වීඩියෝ එකේ තිබුණේ අපි ආපු ගමන තමයි ඔක්කොම. ඒ කියන්නේ ගිය ගන්න කන්න ආපු විස්තර ටික මහන්සි වෙච්ච විදිය ඔක්කොම ටික. මෙයා නැත්තම් මට ඇත්තටම මෙයා තමයි මගේ වාසනාව ගෙන අපු දෙන බොක් කියන්නේ. නැත්තම් මේ අපි බල ගොඩක් මහන්සි වුණා මෑත් ඇත්තටම වැඩ කරලා දිනට කිව්වා තමයි කවුරුලා ගේම ගෙහුවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අවස්ථාව කරගන්නවා මම ගොඩක්ම තෑන්ක් යූ කරන්න මේ පළවෙනිම සජාන් මගේ යාළුවා හොඳම මම මීට කරනවට ගොඩක් ස්තුතියි. ඒ දේවල් එහෙම නොවෙන්නේ මේ දේවල් අපිට හම්බෙන්නේ නැහැ. පළවෙනිම දේ. ඊට පස්සේ තාත්තා අම්මයි ඉතාලියේ අම්මයි තාත්තයි ඉතාලියේ දෙන්න ගොඩාක් මහන්සි වුණා මම කිව්ව දවස් ඉඳන් සහ ඒගොල්ලෝ මාව හැමතිස්සෙම මොටිවේට් කරා කියක් ගමු ආයෙත් එක හැම තැනදීම ගයිඩ් කරා කොතනදීද අපිට වැරදෙන්න පුළුවන් කොතන මොන දේවල්ද බලන්න ඕනේ ඒ ඩොකියුමන්ට් වල ලෙවල් දී පවා හැම දෙයකම කතා කරලා අවශ්‍ය හැම ඒ වගේම ගොඩක් උදව් කරලා තියෙනවා හැම දෙයකම තාමත් මේ දැන් ගත්තට පස්සෙත් මේ හැම දෙයකම උදව් කරගෙන යනවා හැම දෙයකම හොඳම දේ අපිට මොනවද දාන්න ඕනේ කොහොමද මේ දේවල් එක්ක ඒ වගේම ස්තුති කරන්න ඕනේ ඇන්ස්ටන් ඔයාට මොකද ඇන්ස්ටන් මම ඔයත් මත් එක්ක දේවල් බලන්න ඉන්න තියෙන ගොඩක් ඒ වගේම දන්න හැමදේම එයා මොකද මට ඉස්සෙල්ලා ගෙන ගියක් ගත්තා එයා හින්දා එයා දන්න හැම දැනුම මට දුන්නා හැමදාම මම හිතන්නේ ගිය යනවා කියලා කිව්ව දවස් ඉඳන් කතා කරපු නැති දවසක් හැමදාම දවස් දෙකක් පාරක් කතා කරා මාත් එක්ක කොහොමද තාත්තේ මොකද උනේ ඒ ඔක්කොම කරා මොකද දාපු දවසේ ඉඳලම මම හිතන්නේ හැමදේම අනිත් එක ඩග්ලස් අය ඔයාලට ගොඩක් thank you මම මෙහෙට ආවට පස්සේ පළවෙනි ජොබ් එක මට හොයලා දුන්නේ සජාන්ගේ කියන මේ වචනෙට ඒ ගත්තු මොටිවේෂන් එක ඒ වැඩ කරන්න දුන්නු ඒක ඒ වැඩ කරන තැන ගුවරක් වගේ ඒක නිසා ඒකෙන් ගත්ත මොටිවේෂන් එකයි ඒ දේවල් එක්ක මට ඕන තරම් ගිහලා වැඩ කරන්න පුළුවන් හොඳ හයියක් තියෙනවා හොඳ මේක හදලා දී තියෙන මගේ එකෙන් එතනින් ඒ වගේම ඩග්ලස් අය ගොඩක් thank you ගොඩක් පින් ඒ වගේම කවුද
සහෝදරය අපේ රන්දිකයියට එයා සහෝදරෙක් වගේ මට පිටිපස්සෙන් හිටියා හැම දෙයකටම වැටෙන හැම අවස්ථාවකදී මාව උඩ තිබ්බා මොන දෙයකට ඉන්නවා කියලා මට ඒක නිසා ඒකත් ගොඩක් වටිනවා මට ඒ වගේම ජනකයිය වට ගොඩක් thank you මට මතයව සෙට් කරාට මේ වැඩවලට මොකද මම බ්‍රෝකර්ස්ලා ගොඩක් හෙව්වා ඒකෙන් හම්බෙච්ච හොඳම කෙනා මෙයා කියලා තමයි මම හිතන්නේ මොකද අපි පාස් කරා හැම ගොඩක් දේවල් කිස්කේ ගෙවල් බැලුවා බ්‍රෝකර්ස්ලා පව් කරා ඒ හැම ඒ කතාව එන විස්තර ගොඩක් ගියා අන්තිමේදී මට හරියනවා කියලා පිටිපෙක් කෙනා නමුත් ප්‍රශ්න අපි දෙන්න ඉතින් හැමෝටම බොහොම ස්තුතියි ඒ වගේම අපිට හොඳ කියපු නරක කියපු අපිත් එක්ක අපි දීගමක් කරපු ඒ හැමෝටම ගොඩක් පින් 2025 අවුරුද්දේ අපි ලොකු දේවල් ටිකක් ජයග්‍රහණය කරා ඒ වගේම 2026 මීට වඩා ගොඩාක් දේවල් තියෙන අපිට කරන්න හිතාගෙන ඉන්න ඒ දේවලුත් අපිට කරන්න බොහොම ඉක්මනට පුළුවන් වෙන්නේ කියලා ලැබෙන්නේ කියලා මට වගේම අනිත් හැමෝටම බලන් ඉන්න මේ try කරන ගෙවල් ගන්න ඒ වගේම ජීවිතේ යන අවශ්‍ය හැම දෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි අපි ඉස්සරහට අලුත් වීඩියෝ වලින් හම්බෙමු අලුත් වීඩියෝ වලින් හම්බෙමු එහෙනම් හැමෝටම බයි බයි සුබ ලක් වේවා අපි ඉන්නේ නම් bye 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 bye